ඔයාලා බලන්න සොල්දාදුවෙක්. එයාලා යුද්ධයට යනකොට එයාලගේ වයිෆ් එක්ක ජීවත් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි එයාලගේ ඇත්තටම කියනවා නම් වයිෆ් එක්ක ජීවත් වුණා නම් එයාලගේ ඒ ඇතුලේ තියෙන වයලන්ස් එක එළියට අරගන්න බැරි වෙනවා. ලිංගිකත්වයේ ගොඩක් යටපත් කරගත්තු පුද්ගලයෙක් අපි අරගත්තොත් එහෙම යාට ගොඩාක් කේන්ති යන පුද්ගලයෙක්. ඔයාලා මේව අවංකවම හිතලා බලන්න. ඇත්තටම කෙනෙක් කන්නේහාවක් නම් ඒකෙන් එයා ඔයාට යත් එක ජීවත් වෙන සුදුසුයිද නැද්ද කියන එක බලන්න තියෙන හොඳම විදිය තමයි එයා ඇත්තටම ජීවත් වෙන සුදුසු නොවෙන්න පුළුවන්. මොකද පුදුමාකාර පාලනයක් තියෙන්න පුළුවන් මේ පුද්ගලයාගේ. ඒ තමයි ඇත්ත කතාව. මොකද ඒ වගේ තමන්ගේම ශක්තියක් මෙච්චර කාලයක් පාලනය කරපු පුද්ගලෙක් ඔයාව පාලනය නොකර ඉඳීද? යම් කිසි පුද්ගලෙක් එක දෙයක් කරන විදිහටම තමයි අනිත් ඒවලුත් කරන්නේ. ඉතින් එයාගේම ශක්තිය මෙච්චර පාලනය කරපු කෙනෙක් ඔයාව කොච්චර පාලනය කරයිද ඔයා හිතලා බලන්න. එක්ක සෙක්ෂුවැලිටි වලට ඔබ්සෙස් වෙනවා එහෙම නැත්නම් ආහාර වලට ඔබ්සෙස් වෙනවා. මොකද අපි ලිංගිකත්වයේ හිර කරන්න මම කිව්ව තරහ එළියට එනවා. ඉතින් අපේ මේ තරහ කියන එක හිර වෙලා තියෙන එක තැනක් තමයි මේ ජෝ එක. ඒකට අපිට මේ ජෝ එකට මොකක් හරි යම්කිසි ව්‍යායාමයක් තියෙන්න ඕනේ. මොකද මේක තමයි තරහ හිර වෙන එක ක්‍රමයක් තමයි මේ අත් වලින් එළියට එනවා. තරහ කියන එක. එහෙම නැත්නම් මේ ජෝ එක හරහා. ඉතින් ඒකට මොකද වෙන්නේ? අපි ආහාර අරගන්න ඕනේ, මොනවා හරි කන්න ඕනේ. ඒකට මේ ජෝ එකට හොඳ එක්සර්සයිස් එකක් ඇති වෙනවා. ඒ ඇත්තම ආධ්‍යාත්මික පුද්ගලයා කියන්නේ කවුද? ස්වභාවික පුද්ගලයෙක්. හිර වෙච්ච පුද්ගලයෙක් නෙමෙයි. යට තමන්ගේ ශක්තියින් යටපත් කරගෙන හිර වෙලා ඉන්න පුද්ගලෙක් නෙවෙයි. එයා ස්වභාවිකයි. එයා මේ මොහොතට මුහුණ දෙන්නේ.